අපි අද ඉන්නේ කුණ්ඩසාලේ ඇනිමල් හස්බන්ඩරි ස්කූල් එකේ. එතන සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් පාලනය වෙන අධ්‍යාපන ආයතනයක්, ෆාම් එකක්. එතකොට ඇත්තටම මෙතන ඉන්න සුනඛයෝ වැඩි කියලා මේ සුනඛයෝ සම්බන්ධයෙන් මතසත්කම් කරන්න සහ එන්නත් කරන්න තමයි අපිට පණිවිඩය ලැබුණේ. ඉතින් ඇත්තටම අපි දන්නවා අපි රාජ්‍ය ආයතන වලට යම්කිසි ගැටලුවක් තියෙනවා තමන්ගේ ආයතනවල සුනඛයින් එක සම්බන්ධයෙන්. හැබැයි සුනඛ ගහණය පාලනය කිරීම කියන එක සමස්ත රටේම තියෙන සමස්ත ප්‍රශ්න විසඳන්නේ නැතුව අපිට හුදකලාව ඇත්තටම බෑ මේ එක තැනක තියෙන ප්‍රශ්න විතරක් විසඳන්න. එතකොට අපි යෝජනා කරන්නේ ඒ තමන්ගේ ආයතනයේ ඇතුලේ ඉන්න සත්තුන්ට වදසැත්කම් කරලා එන්නත් කරලා ඒ වාර්තා තියාගන්න පුළුවන් නම් ඇත්තටම එතකොට එන ගැටලු වලට උත්තර හොයන්න පුළුවන්. එතකොට රටේ තියෙන ගැටලුව විසඳිච්ච දවසක ඇත්තටම මේ ආයතනය ඇතුලේ තියෙන ප්‍රශ්නෙත් විසඳෙනවා. ඒතර අපි ගත්තාම මේ මද අපි මේ ආයතනය ඇතුලේ ඉන්න සත්තු වදසැත්කම් කරා. ඒ වගේම ජල බීති ගන්නත් ලබා දුන්නා. මේ කුෂ්ඨ රෝග වලට ප්‍රතිකාර කරා. ඒ වගේම අපිට ලියෝ ක්ලබ් එකෙන් හම්බුණා කරපටි. ඒ කරපටි කියන්නේ කරපටි එළියට, ඒ කියන්නේ අර ලුමිනස් කරපටි. ඒකෙන් මේ සත්තුන්ගේ පාරේ ගියත් වාහනයකට අඳුර ගන්න පුළුවන්. එතකොට දැන් ඒ වගේම අපි මේ සත්තු සම්බන්ධයෙන් අපි සකස් කරා මේ හැම සතෙකුටම පොතක්. ඒතකොට මේ පොතේ තියෙනවා විස්තර. මේ පොත වැක්සිනේෂන් රෙකෝඩ් බුක් එකක්. මේකේ මේ සතාගේ ඡායාරූපයත් එක්කම මේ සතා ගැන විස්තර තියෙනවා. එතකොට යම් විදිහකට දැන් අපි අද එන්නත් කරා. අපි ආයතනයේ ඉන්න මේ නිලධාරි මහතුරුන්ට කිව්වා ඇත්තටම ඉස්සරහට ඊළඟ අවුරුද්දෙත් අපි ඇවිල්ලා මේ සත්කම් කරලා ඒ වගේම මේ සතුන්ට නැවත වාරයක් අපි එන්නත් ලබා දෙනවා කියලා. එතකොට මෙතන ළමයි ඉගෙන ගන්නවා ළමයි 50ක් විතර. ආයතනයේ ඉන්නවා නිලධාරි 30ක් පමණ. එතකොට ඇත්තටම මේක හරිම එතකොට මේ ළමයින්ගේ මේ සතුන්ගේ ආරක්ෂාවක් මෙතන තියෙනවා. මේ ළමයින්ගේ ආරක්ෂාවක් තියෙනවා. ඉතින් මේ විදිහට හැම ආයතනයකටම තමන්ගේ ආයතනයේ ඉන්න සතුන්ට මේ විදිහේ වදසැත්කම් කරලා එන්නත් කරලා වාර්තා තියාගන්න පුළුවන් නම් ඒතනදී වෙන අනතුරු අපිට වළක්වා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට මිලියන 200ක් වෙන් වෙලා තියෙනවා ලංකාව ඇතුලේ මේ සුනඛයන් සඳහා මේ ඇත්තටම වදසැත්කම් කරන්න. ඉතින් ඇත්තටම මේකට පළපුරුදු වෛද්‍යවරු ඉන්නේ සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරු. ඉතින් මේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පුළුවන් නම් මේ ලැබිච්ච මුදල සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබලා දීලා ඒ පශු වෛද්‍ය කාර්යාල හරහා මේ විදිහට සත්කම් කරන්න ඇත්තම රාජ්‍ය ආයතනවල තියෙන ගැටලු ගොඩක්ම අපිට විසඳ ගන්න පුළුවන්. අපි අද ඒ විදිහට කරපු පොත් ටික ආයතන ප්‍රධානී දැනට ඉන්න ප්‍රධානියට ඇත්තටම වෛද්‍ය තුමීට අපි බාර දුන්නා. එතකොට මේක මේන්ටේන් කරයි. අපි ඒගොල්ලන්ට කිව්වා අපිට හැම අවුරුද්දෙම අපිට දැනුම් දෙන්න. අපි ඇවිල්ලා ඒ සත්තුන්ට ජල බීති ගන්නත් ලබා දීලා ඒ වගේම වදසැත්කම් කරලා ඇත්තටම මෙතන ස්ථිරවම ඒ කියන්නේ හොඳින් මැනේජ් වෙච්ච ඇනිමල් සෝන් එකක්. ඒ කියන්නේ ඩොග්ස්ලා ඉන්නවා. ඩොග්ස්ලා ඉන් කරන්න අමාරුයි. හැබැයි මේ සත්තු ඔක්කොම වදසැත්කම් කරලා ජල බීති ගන්නත් ලබා දීලා තින්නේ. අපි අද මේ සත්තුන්ට මේ ඇත්තටම මේ සත්තුන්ට කුෂ්ඨ රෝග සඳහා ඒ නිසා තමයි මේ නිල් පාට ඒ ගාලා තියෙන්නේ. ඉතින් එතකොට මම හිතන්නේ කුෂ්ඨ රෝගත් හොඳ වෙලා මේ සතු බොහොම හොඳට මෙතන ප්‍රසන්න විදිහට මේ ළමයිත් එක්කයි ස්ටාෆ් එකත් එක්කයි ගනුදෙනු කරමින් ඉඳී.